Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් සෑහෙන කාලයකට පස්සේ මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ 2026 bullet journal setup එක. ඉතින් මේ තියෙන්නේ මගේ 2025 අවුරුද්ද bullet journal එක. මේකේ setup වීඩියෝ එකට 100,000 plus views ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒකට thank you so much. එහෙනම් අපි දැන් බලමු මේ අවුරුද්දේ bullet journal එක හදන්න මම ගත්ත පොත මොකක්ද කියලා. මට මේ පාර ඕන වෙලා තිබ්බා අර international standard bullet journal එකක් use කරලා බලන්න. ඒ හින්දා මම මේ පාර මගේ bullet journal එක purchase කරේ තෙමු එකෙන්. තෙමු එකේ නම් සෑහෙන bullet journals තියෙනවා, අපිට options ගොඩක් තියෙනවා. ඒකෙන් මම මේ පාර select කරගත්තේ මෙන්න මේක. අපි unbox කරලා බලමු කොහොමද මේ journal book එක තියෙන්නේ කියලා. තව එකක් කියන්න ඕනේ, මං හිතන්නේ මේක මම purchase කරන අන්තිම journal book එක වෙයි. මම ඒකට හේතුව ලබන අවුරුද්ද කියන්නම්, හරිද? මේක dotted journal එකක්. paper thickness එක 160 GSM. ඒ නිසා අපිට බය නැතුව water colors උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ pages 160ක් තියෙනවා. මේ notebook එකේ quality එක නම් superb ළමයි. මේක ටිකක් ගාන වැඩි. ඒ වුණාට මම චුට්ටක්වත් regret කරන්නේ මේ පොත ගත්ත එක. ඒ තරම් quality finishing එහෙම superb. මගේ කලින් bullet journal වීඩියෝ එකේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා මම මේ use කරන highlighters එහෙම මොනවාද කියලා. ඉතින් මම දැන් ඔයාලට මම use කරන highlighters වර්ග තමයි පෙන්වන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ zebra milk liners. මේක පිටරට කට්ටිය අතර නම් ගොඩාක් ප්‍රසිද්ධයි මේ බ්‍රෑන්ඩ් එක. ඊළඟට මේ තියෙන්නේ ඒ zebra milk liners වලම duplicate බ්‍රෑන්ඩ් එකක්. Zify කියලා වෙන්න ඕනේ. හැබැයි zebra milk liners තරම් මේක ගණන් නෑ. කලර්ස් උත් චූටි වෙනසක් විතරයි තියෙන්නේ. එහෙම බලුවොත් මේක සෑහෙන budget friendly. ඊළඟට මේ තියෙන්නේ මම use කරන pastel highlighters ටිකක් වගේම brush pens ටිකක්. තව මේ brush pens එහෙම මම use කරන්නේ color shadings වලට. මේකත් black brush pen 3ක්. මේකේ tip sizes 3ක් තියෙනවා. medium tip, fine tip, extra fine tip කියලා. ඉතින් මේ ටික තමයි මම ජර්නල් එක හදන්න වැඩිපුරම use කරන stationaries වර්ග ටික. මේ බලන්නකො ළමයි, පාවිච්චි කරන්නත් කලින් පොතේ pan mark එකක් වැදුනානේ. මේක පිහදාන්න try කරලා තවත් ටිකක් චොර වුණා. ඒත් කමක් නැහැ, elastic එක දැම්මට පස්සේ ඒක වැඩිපුර පේන්නේ නැහැ. එහෙම කියලා මං හිත හදා ගන්නවා. හරි, එහෙනම් අපි දැන් අපේ bullet journal එක හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම මම මෙතනින් මගේ නම ලියා ගන්නවා. අනේ මන්ද ළමයි, හැමදාම මම නම ලියනකොට හරිම කැත විදියට තමයි ලියවෙන්නේ. ඔයාලටත් ඒ ප්‍රශ්නේ තියෙනවද? මම මේ පාර මගේ journal එකේ ගිය පාර විදිහට වඩා පොඩි වෙනස්කම් ටිකක් කරනවා. මේ පාර journal එකට මම keys ටිකක් add කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ keys ටික add කරන්නේ. සම්පූර්ණ journal එක පුරාවටම මම මේ keys ටික මේ විදිහට use කරනවා. ඔන්න ඊළඟට එනවා අපේ 2026 cover page එකට. මම ඒකේ ලස්සනට 2026 කියලා ඇඳගත්තා. ඉතින් මේ එන අවුරුද්දට මාව motivate කරගන්න පුළුවන් quote එකකුත් මම ලියා ගන්නවා. මම මේ අවුරුද්දට ලියන්නේ this is the beginning of becoming who you want to be කියලා. ඉතින් ඒ වගේ ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති ඔයාලව මොටිවේට් කරන
මොකක් හරි කෝට් එකක් එහෙම නැත්නම් සින්දුවක මොකක් හරි ලයින් එකක් වුණත් මෙතනින් ලියා ගන්න. ඔන්න දැන් තියෙන්නේ ෆියුචර් ලොග් එක. ෆියුචර් ලොග් එකක් ඔයාලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඔයාලට Pinterest එකෙන් ඕන තරම් අයිඩියාස් ගන්න පුළුවන් මේකට. ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ මම මගේ ෆියුචර් ලොග් එක හැදුවේ චූටි පොතක් විදිහට. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් ඔයාලට කැමති විදිහකට මේක ඩිසයින් කරගන්න. ඉතින් මේ ෆියුචර් ලොග් එක අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ අපිට ඉස්සරහට යෙදෙන මොකක් හරි වැඩ ටිකක් එකම තැනක ලියා ගන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මාසෙන් මාසෙටනේ අපේ ජර්නල් එක සෙට් අප් කරන්නේ. එතකොට අපිට ඊළඟ මාසේ තියෙන මොකක් හරි වැඩක් එහෙම නැත්නම් ඉවෙන්ට් එකක් අපිට ලියන්න තැනක් නැහැ. එතකොට අපි ඒ මාසේ සෙට් අප් කරලා නැති හින්දා තාම අපිට පුළුවන් ඒ ඉවෙන්ට් එක හරි මොකක් හරි වැඩේ ෆියුචර් ලොග් එකේ ලියා ගන්න. හිතන්නකෝ ඔයාට ලබන අවුරුද්දේ ඔගස්ට් වල මොකක් හරි එක්සෑම් එකක් තියෙනවා කියලා. එතකොට ඔයාට පුළුවන් අර මම කලින් ලියපු කීස් වලින් එක්සෑම් කී කලර් එකේ ෆියුචර් ලොග් එකේ ඔයාට අදාළ දිනයට ඔයාගේ වැඩේ ලියා ගන්න. ඒ විදිහට ඔයාට ඉස්සරහට තියෙන වැඩ මේ ෆියුචර් ලොග් එකේ නෝට් ඩවුන් කරගත්තොත් ඔයාට පුළුවන් එකම තැනකින් ඔයාගේ ඉස්සරහට තියෙන වැඩ, ඉවෙන්ට්ස්, හොලිඩේස් මොනවා හරි තියෙන දවස් එහෙම මොනාද කියලා. එහෙම නැත්නම් ස්පෙෂල් වැඩක් දාගෙන තියෙනවා නම් ඒ දවස් මොනාද කියලා ලොකු අයිඩියා එකක් ගන්න. ෆියුචර් ලොග් එකෙන් පස්සේ අපි එන්නේ 2026 රෝඩ් මැප් එකට. මම මේක මේ පාර ජර්නල් එකට අලුතින් ඇඩ් කරපු එකක්. මේක කරන්නේ මුළු අවුරුද්දෙම එක එක කාලවල් වලදී වෙන පොඩි පොඩි වෙනස්කම් වගේ දේවල් ගෝල්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අචීව්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නෝට් ඩවුන් කරගන්න එක. ඉතින් 2026 කියන පාරේ අපි මොන විදිහටද ගිහින් තියන්නේ කියලා 2026 ඉවර වෙද්දී අපිට මේකෙන් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. Same thing, yeah, same thing every time, sugar coated. Every word and every line say I'm amazing, but why would you leave a girl after you put that in her hand? These circumstances, no, they always ruin all my chances, but in the end I always know that they'll leave me left alone, and I'll act like I'm not hurt, 'cause he said I'm a great girl. No, he said I'm a great girl. Yeah, I'm such a great girl. Oh no, and I'll act like I'm not hurt. Oh no, 'cause I'm such a great girl. Oh no. Sweet. ඉතින් ඊළඟ එකත් මම මේ පාර ජර්නල් එකට අලුතින් ඇඩ් කරපු දෙයක්. ඒක තමයි letter to my future self. ඒ කියන්නේ අනාගතයේ ඉන්න මට වර්තමානයේ ඉන්න මම පොඩි ලෙටර් එකක් ලියනවා මෙතනදී. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ පොඩි එන්විලොප් එකක් හදාගෙන ඒක මෙතනින් අලව ගන්න. මම දැන් මේ ලෙටර් එක ලියන්නේ නැහැ. මොකද ඒක ටිකක් නිදහසේ ලියන්න ඕනේ. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ මේ අවුරුද්දේ අන්තිම, ඒ කියන්නේ දෙසැම්බර් 31 නිදාගන්න යන්න කලින් වගේ මේ ලෙටර් එක ලියන්න.
ඊළඟට අපිට තියෙන්නේ අපේ ගෝල්ස් පේජ් එක. ඉතින් ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ මගේ ගෝල්ස් ටික මම කැටගරි ගොඩකට කැටගරයිස් කරගත්තා. ඒත් මට හිතුණා මේ අවුරුද්දේ එහෙම නැතුව මේන් කැටගරි 4ක් හදලා ඒකට ගෝල්ස් ටික වෙන් කරන්න. ඔන්න මේකත් මගේ ජර්නල් එකට මං අලුතින් ඇඩ් කරපු එකක්. ඒක තමයි 2026 මගේ විෂ් ලිස්ට් එක. මේකේ ලියන්නේ අපි මේ අවුරුද්දේ ගන්න හිතන් ඉන්න එහෙම නැත්නම් ගන්න කැමති මොනා හරි දේවල්. ඒක මං needs wants කියලා කොටස් දෙකකට වෙන් කරා. මොකද නැත්තම් කැමති කියලා සෑහෙන ලිස්ට් එකක් මේකට ඇඩ් වෙනවානේ. ඒ නිසා needs වලට මම අනිවාර්යෙන් ගන්න ඕන දේවල් වගේම wants වලට මම ගන්න කැමති ඒත් අත්‍යවශ්‍ය නැති වගේ දේවල් ලියාගන්න තමයි මම මේක හදාගත්තේ. හරි, ඊළඟට තියෙන්නේ අපේ YouTube tracker එක. මගේ YouTube subscribers goals ටික මෙතනින් ලියාගෙන ඒක complete වුණාම මේ බටන් එක කලර් කරලා ඊට යටින් මම ඒ subscribers ගාන complete වුණ date එක ලියාගන්න පුළුවන් විදිහට තමයි මම මේක හදාගත්තේ. ඉතින් ඒ වගේම content ideas ලියාගන්නත් මම මෙතන චූටි ඉඩක් වෙන් කරගත්තා. දැන් තියෙන්නේ මගේ ear in pixel page එක. මේ පාර මම ear trackers 2යි හදාගත්තේ. හැබැයි ගිය පාර මම ear trackers 4ක් ගත්තා. ඉතින් ඒ වගේ ඔයාටත් පුළුවන් ඔයාට කැමති විදිහකට ඔයාගේ ජර්නල් එක වෙනස් කරගන්න. ඒ කියන්නේ හැම අවුරුද්දෙම එකම විදිහට ඔයාගේ ජර්නල් එක සෙටප් කරගන්න ඕනේ නැහැ. ගිය අවුරුද්ද විදිහට මේ අවුරුද්ද කරන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාට කැමති විදිහට ඔයාගේ ජර්නල් එක ඔයාට ඕන නම් එක එක මාසවල් වලදී උනත් ඔයාගේ ජර්නල් එක හදන විදිහ වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ පාර මම මගේ trackers විදිහට ගත්තේ meditation tracker එකයි, period tracker එකයි විතරයි. sleep tracker එකකුත් තියෙනවා. හැබැයි මම ඒක වෙන තැනක තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ yearly spreads වල අන්තිම pages දෙක. මේක මම වෙන් කරගත්තේ මගේ 2026 අවුරුද්දේ එක එක special moments මෙතනට add කරන්න. ඒ කියන්නේ මාසයක් ඉවරුණාම ඒ මාසේ මගේ favorite moment එක ෆොටෝ එකක් විදිහට චූටියට print කරලා මෙතනින් අලවන්න තමයි මම හිතාගෙන ඉන්නේ. දැන් මම ලෑස්ති වෙන්නේ ජනවාරි මාසේ cover page එක design කරගන්න. මේකට මම ජනවාරි theme එක විදිහට ගත්තේ cute cafe එකක්. ඉතින් ඔයාලත් දැනටමත් bullet journal එක හදලා ඉවරයි නම් එහෙම නැත්නම් හදන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා ජනවාරි මාසෙට use කරන්න ඉන්න theme එක මොකක්ද කියලා පල්ලෙහින් comment කරගෙන යන්න.
ජනවාරි කවර් පේජ් එක මං හිතුවට වඩා ලස්සනට ආවා. ඉතින් ඊට පස්සේ එන්නේ මන්ත්ලි ලොග් එක. මන්ත්ලි ලොග් එක හදන සරලම විදිහ තමයි මෙන්න මේක. බුලට් ජර්නල් මෙතඩ් එක හොයාගත්ත රයිඩර් කැරලුත් එයාගේ මන්ත්ලි ලොග්ස් හදන්නේ මෙන්න මේ විදිහට. ඒත් ඔයා මම වගේ ටිකක් ක්‍රියේටිව් විදිහට එහෙම නැත්නම් වෙනස් විදිහට ජර්නල් කරන්න කැමති නම් ඔයාට පුළුවන් මේ වගේ කැලෙන්ඩර් එකක් විදිහට මන්ත්ලි ලොග් එක හදාගන්න. ඉතින් ඊළඟට තියෙන්නේ මගේ හැබිට් ට්‍රැකර්ස් ටික. මම මේ මාසේ හැබිට් ට්‍රැකර්ස් 5ක් යූස් කරනවා මගේ හැබිට්ස් 5ක් ට්‍රැක් කරන්න. ඉතින් අපි බලමු හැබිට් ට්‍රැකර්ස් ටික හදලා ඉවර වුණාම කොහොමද තියෙන්නේ කියලා. Bringing out the boxes, and my only thought is, if there's one for me, for all our memories, and I don't even know. හැබිට් ට්‍රැකර්ස් වලින් පස්සේ මම එන්නේ සෙල්ෆ් කෙයා ට්‍රැකර් එකට. මේක මම මේ පාර ජර්නල් එකට අලුතින් ඇඩ් කරපු එකක්. මම සෙල්ෆ් කෙයා කරනවා ටිකක් මදි ඇත්තටම. ඒක හින්දා මම හිතුවා සෙල්ෆ් කෙයා ට්‍රැකර් එකකුත් මේ පාර ජර්නල් එකට ඇඩ් කරන්න ඕනි කියලා. මේකේ මම මගේ එක දේවල් ට්‍රැක් කරනවා monthly, weekly, bi-weekly and daily විදිහට. ඒ විදිහට තමයි මගේ self care tracker එක මම ඩිසයින් කරගත්තේ. ඉතින් ඊළඟට තියෙන එකත් මම ජර්නල් එකට අලුතින් ඇඩ් කරපු එකක්. ඒක තමයි monthly review. මම මේ මාසේ කොහොමද ගත කරේ, එතකොට මම මේ මාසේ කරපු දේවල් මොනවාද, මම මේ මාසේ කරපු වෙනස් දේවල් මොනවාද, එතකොට top 3 events මොනවාද, මේ මාසෙදී මට ගෙන ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් මොනවාද තියෙනවා නම් ඒ මොනවාද, ඒ වගේම මම ෆේස් කරපු challenges මොනවාද කියලා මම මේ page එකේ note down කරගන්නවා. ඒ වගේම මම ගිය අවුරුද්දේ බුලට් ජර්නල් එකට වීක්ලි ස්ප්‍රෙඩ්ස් ඇඩ් කරේ නැහැ. ඒ වුණාට මම මේ අවුරුද්දේ බුලට් ජර්නල් එකට වීක්ලි ස්ප්‍රෙඩ්ස් ඇඩ් කරන්න හිතුවා. වීක්ලි ස්ප්‍රෙඩ්ස් වල මම දවස් ටික ලියලා චූටියට කැලෙන්ඩර් එකකුත් දාලා ඒ වීක් එකට අදාළව ටික චුට්ටක් highlight කරලා ඊට පස්සේ ඒ වීක් එකට අදාළ priorities, goals මෙතන ඇඩ් කරගන්නවා. ඒ වගේම මේ සතිය ස්ලීප් ට්‍රැකර් එක මම මෙතන තමයි ඇඩ් කරගන්නේ. එතකොට මට සතියෙන් සතිය මම මගේ ස්ලීපින් සයිකල් එක කොහොමද වෙන්නේ කියලා හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ බුලට් ජර්නල් එක ඩිසයින් කරේ. අපි එහෙනම් මුලින් ඉඳන් බලමු කොහොමද ඩිසයින් කරලා ඉවර වුණාට පස්සේ මගේ ජර්නල් එක තියෙන්නේ කියලා.
ඉතින් මේ විදිහට තමයි මම මගේ ජර්නල් එක ඩිසයින් කරේ. ඔයත් මේ අවුරුද්දේ බුලට් ජර්නල් එකක් හදන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් දැනටමත් හදලා තියෙනවා නම් පල්ලෙහායි මේ ස්ට්‍රෝබෙරි ඉමෝජි කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ